ආයිබෝවන් කියලා පිළිගන්නවා 2025 වර්ෂයේදී අපොස උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවල හැම දෙනෙක්වම ඉතින් ඒ කියන්නේ දැන් ඔන්න 2025 A level ලියපු කට්ටිය ඉන්නේ ප්‍රතිඵල එනකල් ඉතින් නොයිවසිල්ලෙන් ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තිනවා රජෙන් දැන් නිකුත් කරලා තිනවා නිවේදනයක් මෙන්න මේ විදියට A level result නිකුත් කරන දිනය සම්බන්ධයෙන් ඉතින් අද වීඩියෝ එකට ගිහලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. ඉතින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතුලා ඉන්න. මොකද කියනවා නම් අපේ channel එකේ මෙන්න මේ වගේ educational videos බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තව පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. මේක පොඩි challenge එකක්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පල්ලෙහෙන් comment එකක් දාගෙන යන්න. ඔයා කරපු සබ්ජෙක්ට් තුනයි ඔයාට සාමාන්‍යයෙන් අනුමාන ප්‍රතිඵලයක් ඇති. ඒ කියන්නේ මට 100 එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. අන්න ඒ වගේ අනුමාන රිසල්ට් එක ඔයාගේ සබ්ජෙක්ට් තුන ඉස්සරහින් ඔයා අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අපි බලමු රිසල්ට් ආවට පස්සේ ඒ ඔයාගේ අනුමානය හරිද කියලා. ඉතින් අපි බලමු එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා මෙන්න මේ රජයෙන් නිකුත් කරලා තියෙන නිවේදනය මොනවද මෙන්න මේ විදිහට සඳහන් කරන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන උඩින්ම සඳහන් කරලා තියෙනවා www.donates.lk කියන වෙබ්සයිට් එකෙන් තමයි මෙන්න මේ නිවේදනය පළ කරලා තියෙන්නේ. ඉතින් www.donates.lk කියන්නේ මෙන්න මේ විදිහට ඔයාලා දන්නවා ඇති හැමෝම ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන වෙබ්සයිට් එක ඔෆිෂියල් වෙබ්සයිට් එක. ඉතින් මේකේ කොයිම විටකදීවත් බොරු දාන්නේ නැහැ. ඉතින් අපි බලමු මෙන්න මේ විස්තරය මොකද්ද තියෙන්නේ කියලා. ඒ වගේම රිසල්ට් එන දවස මොකද්ද කියලා. ඉතින් උඩින්ම තියෙනවා A level result 2025 to 2026 release date and time කියලා. ඉතින් ඕගනයිසේෂන් එකේ කියන්නේ සංවිධානය කරලා තියෙන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව. ඊට පස්සේ එක්සෑම් එකේ නම සඳහන් කරලා තිනවා මේගොල්ලෝ මෙන්න මේ විදිහට GCE A level examination 2025. ඊට පස්සේ කාල පරාසය ඔයාලා දන්නවා ඇති එක්සෑම් එක පටන් ගත්තේ 2025 නොවැම්බර් 10 වෙනිදා. ඊට පස්සේ 2025 මෙන්න මෙතන දෙසැම්බර් 5 වෙනිදා වෙනකල් මේක ගියා. ඊට පස්සේ 2026 ජනවාරි 12 වෙනකල් දීර්ඝ වුණා. රටේ ඇතිවෙච්ච ආපදා තත්ත්වයත් එක්ක මේක 2026 ජනවාරි 20 වෙනකල් විභාගේ කල් ගියා. ඉතින් ඊට පස්සේ result release date කියලා මෙන්න මේකට සඳහන් කරලා තිනවා before April 14 2026 කියලා. ඒ කියන්නේ 2026 අප්‍රේල් 14 වෙනිදාට කලින් result එක එනවා කියලා තමයි මෙන්න මෙතන දියාලා හරියාකාරවම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අද දිනේ තමයි වෙන්න මෙතන මාර්තු 31. ඉතින් ගොඩක් TV channel වලින් පවයි කියන්නේ page වල TV channel වල page වල අද result එනවා කියලා දවස් දෙකකින් එනවා කියලා සඳහන් කරලා තිබ්බා. ඉතින් ඒවා 100%ම බොරු. මොකද කියනනම් මෙතන අප්‍රේල් 14 වෙනිදාට කලින් තමයි එනවා කියලා තියෙන්නේ. ගිය අවුරුද්දෙත් මෙන්න මේ විදිහට date එකක් දීලා ඊට කලින් එනවා ඊට පස්සේ ඊට කලින් දවස් දෙකකට කලින් තමයි රිසල්ට් එක රිලීස් වුනේ. ඉතින් ඒක මුලින්ම මතක් කරනවා. ඉතින් මේක පිළිබඳව තමයි අද වීඩියෝ එකේදී ඔයාලව ඉක්මනින් දැනුවත් කරන්න ඕනලා තිබුණේ. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා යන්න ඉතින් අනිවාර්යයෙන්ම එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.